ස්ථූලතාවය ලෙස හඳුන්වන අධික තරබාරුකම ඇතිවීමට ප්‍රධාන වන හේතු වන්නේ තෙල් සහිත ආහාර මෙන්ම පැන් රස අධික ආහාර වර්ග පරිභෝජනයට ගැනීමයි. ව්‍යායාම වලින් තොර ජීවිතයක් ගත කිරීමත් මෙයට ප්‍රධාන හේතුවක් වනවා. මෙමගින් ශරීරයේ විවිධ කොටස්වල එල්ලා වැටෙන ස්වභාවයක් ඇතිවීම නිසා අවලස්සන පෙනුමක් මෙන්ම කාර්යක්ෂමතාවයද අඩු වී යනවා. මීට අමතරව අධික වෙහෙස අලස බව ඇති වී අවසානයේදී විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වී ආයුෂ පවා අඩුවනවා. අප ගන්නා ආහාරවල අඩංගු කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් හා මේදය අධික වීම නිසා ඒවා මේද බවට පත් වී ශරීරයේ තැන්පත් වනවා. එමගින් කැලරි ප්‍රමාණය වැඩි වී ඔබ තරබාරු වනවා. මෙම හේතුවෙන් මේද කොටස් ශරීරයේ උදර බිත්තියේ, පියයුරු වල, ඉඟ ප්‍රදේශයේ, කලවා ආදී ස්ථානවල තැන්පත් වීමෙන් මෙම තත්ත්වය ඇතිවනවා. මෙන්න මේ ප්‍රශ්නයට ආයුර්වේදයේ එන ඉතා සාර්ථක හා පහසුවෙන් සකසාගත හැකි පානයක් පිළිබඳව අද අප ඔබව දැනුවත් කරනවා. එසේනම් අපි දැන් බලමු එය සාදා ගන්නා ආකාරය පිළිබඳව. අවශ්‍ය ද්‍රව්‍ය: කරපිංචා කොළ 30ක්, මාදුරු තේ හැඳි භාගයක්, කහකුඩු තේ හැඳි භාගයක්, කැබලි මිරිස් ඇඟිලි තුඩු වලට 80 ප්‍රමාණය, වතුර මිලිලීටර 350ක්. සාදා ගන්නා ආකාරය: භාජනයක් ලිප මත තබා එයට වතුර එක් කර ගන්න. ඉන්පසු මාදුරු සහ කරපිංචා කොළ එයට දමා බුබුලු නගිරතුරු රත් වන විට කහකුඩු සහ කැබලි මිරිස් එයට දමා හොඳින් කවලම් කර ගන්න. එම මිශ්‍රණය මද වේලාවක් රත් වුණු පසු ලිපෙන් ඉවත් කර නිවෙන්නට හරින්න. භාවිතා කරන ආකාරය: සාදාගත් මිශ්‍රණය උදෑසන හිස්බඩ පානය කරන අතර එහි ඇති කරපිංචා කොළද ආහාරයට ගන්න. මේ පානය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු වන්නේ වකුගඩු රෝග තිබෙන පුද්ගලයන් පානය නොකර සිටීමයි. මෙම පානය මගින් ඔබගේ සිරුරේ බර දින 5ක් තුළ අඩු කරනවා. එපමණක් නොවේ, ලෙඩ රෝග රැසකටම සහනය ලබා දෙනවා. එසේනම් ඔබත් අදම මේ සාදා පානය කර බලන්න. සෞඛ්‍ය පිළිබඳව වටිනා තොරතුරු රාශියක් දිනපතා දැන ගැනීමට මෙන්න වැඩ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.